ශාස්ත්‍රීයත්වය සෞභාග්‍ය උදා කරනු වස් ඉටු කරනු ලබන පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලියට නුවරම සූදානම්. කන්දරට සෙංකඩගල නුවර මේ වන විට තමාෂා මහා ජන ගංගාවක් ජන සන්නිපාතයක් එක්කාසු වෙලා තියෙනවා. මල් වැසි වැටෙනවා විටින් විට කඩින් කඩ. හැබැයි ජනතාව මේ වන විටත් නුවර වීදි සිසාරා පැමිණලා ඉන්නවා. වර්ෂාව නොතකා මේ නුවර වීදී හිස්තනක් හොයන්න බැරි තරම්ම ජනයාගෙන් ඉතිරිලා ගිල්ල මොහොතක් තමයි ඔබට අපේ පිටිපසුණු දකින්නට ලැබෙන්නේ. ඒ වගේම තමා අපි කියන්න ඕනේ නුවරට එනවා නම් දැම්මම එන්න ඕනේ. එහෙම නැතිනම් අපි ඔබට මේ රූ දසුන් ගෙනෙන්නට සූදානම්. මොකද දැන් නගරය පිරීලා ඉතිරිලා ගිහින් ඇත්තම කාරණාව ඔබට පේනවා දසත මිනිසුන් ඇවිල්ලා ඉන්න. මොකද මේ අවසන් රන්දෝලිය සියසින් දකින්න හැමෝම කැමති. ඒ නිසාවෙන් පුංචි දුවා දරුවෝ සමග වැඩිහිටියෝ මෙතනට ඇවිල්ලා ඉන්නවා. විශේෂයෙන්ම නිවාඩු දවසක් අද දවස. ඒක නිසාවෙන් අපි ඉල්ලා සිටින්නේ ඔබ මේ වන විට ගෙදරින් පිටත් වෙන්න සූදානමක් තියෙනවා නම් ඒක ඊතරම්ම නුවණට හුරු නෑ. හේතුව නගරයට ඇවිල්ලා නමුත් ඉතින් තාම යම් තැන් තියෙනට පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා අපිට එන්න එපයි කියලා කියන්නත් බෑ තමාෂා නේද? අනිවාර්යෙන් චානල්. දැන් නුවර අවට ඉන්න පිරිස් විතරක් නෙමෙයි. විදේශ සංචාරකීන්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්ත පෙරහැරක් නෙමෙයි ශ්‍රී දන්දා මාලිගාවේ ඇසළ මහා මංගල්‍ය කියලා කියන්නේ. ඉතින් අද දවසේදී ජාතික විකාශයක් වශයෙන් තමයි මේ සජීවී විකාශය ඔබට නිවසේදී නැරඹීමේ හැකියාව ලබා දෙන්නේ. සිංහල මාධ්‍යෙන් දමිළ මාධ්‍යෙන් ඉංග්‍රීසි මාධ්‍යෙන් විතරක් නෙමේ භාෂා 7කින් අපි ලබා දෙන්නට සූදානම් මේ විකාශයන්. ඒක නිසා ලොව කොතනක සිට හෝ මේ කන්දරට අසිරිය නරඹනවා නම් ඔබට භාෂාමය ප්‍රශ්නයක් ඇතිවන්නේම නැහැ. ඒක නිසා අපි ආරාධනා කරනවා රැඳෙන්න අප සමගින් මේ කන්දරට ඓතිහාසික සෙංකඩගල නුවර සිදු කරන අසිරිමත් පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලියේ තතු මෙලෙසින්